හරි ගිහිල්ලා ඉවරලා හිට එදාට මතක් කළා එනකොටම කිව්වා ඔබ වහන්සේට ධාතුන් වහන්සේලා නමක් අදනේ නියමිත දවස. ඒ මොකවත් නැහැ එලිමාගේ උදේසේකදී හිටියේ. එතෙන්දී එවනම් ඔබ වහන්සේ මේ සමම්පිච්ච මල්කුත් අරන් එනවා. ඒක අතේ තියාගන්න කිව්වා. හොඳට බලන්න ඉතින් කොහොමද මේක තියාගෙන මේක සමම්පිච්ච මල මම අතේ තියාගෙන ඉන්නවා. දැන් මම බලනවා කොහොමද වටපිටාවත් බලනවා මොකද වෙන්නේ කියලා එක සැරේට අර සමම්පිච්ච මලට ඒ ධාතුන් වහන්සේ නමක් වැඩියා. එම් බලාගෙන ඉන්නකොට වැඩියා. මටත් පුදුමයි. ඉතින් හරි ඔබ වහන්සේ මේක වන්දනමාන කරලා අන්න ඒ මට ලබලා දීපු ධාතුන් වහන්සේ තමයි ඔය වන්දනා කරන්න යනවා. බොහොම කල්පනාවෙන් සද්ධාවෙන් යුක්තව මේ ධාතුන් වහන්සේ වෙන කාගේවත් නෙවෙයි බුදුහාමුදුරන්ගේම ශරීරයේ අස්තියක ඉතා සුළු කොටස තමයි ඒ ලබා දුන්නේ. ඉතින් ඒක තන්පත් කරන් තමයි සුබුල් මහත්තයා ඒ කරුණ ලබා අපි කරුණට ගෙනිච්ච කරුණ ඔය විදිහේ. ඒක ඔය ඉතිසර මම ඒව දැක්කේ නැහැ දැක්කම මම දෙනවා. ඉතින් මම කල්පනා කළා ඒක ගිහින් පූජා කරනවා. ඊට පස්සේ ජීම් බලපුවම ඒ තුන් ඇල්දායේ ඒ පන්සලේම තියලා තියෙනවා විහාරෙම තියලා තියෙනවා ඒ වන්දනමාන කරන්නේ යන අයට. හරි හොඳට බලන්න පුළුවන් හැකියාව ඒ කරුණේ තියෙනවා. මාත් ඔය එක කියන්න ඕන කියලා හිතලා නිකන් ඔය අදහසක් ගන්න හිතලා මේ සතියක් යන්නේ ඉස්සෙල්ලා ඒ විදිහට දැන් මේ කරඬුව ලැබුණා ඒ වගේම ධාතුන් වහන්සේලා ලැබුණා ඒ නිසා මේ උත්සවයක් ලැබුණා දැන් ඔයාලට බලා ගන්නවා කියන වාසනාවක් ලැබුණා. නව එක කරුණක් කියන්නේ තුන් දෙනෙක් මැරෙන්න ගියා. මැරෙන්න එයා තීරණය කරගෙන දිවිනහ ගන්න. ගිහිල්ලා තුන් දෙනා එකට නෙවෙයි. එක එක දවස් කීපයක ඒකේ ප්‍රශ්න ඇවිදිලා. ජීවිතේ ප්‍රශ්න. එක එක අය. ඊට පස්සේ මම කල්පනා කළා මේ අයට බේත් කරලා බෑනේ. අපි මේකට වෙනස් ක්‍රමයක් බලමු. බෝධි ගාවට ඇවිදilla බෝධි හාමුදුරුවන්ට වන්දනමාන කරලා ගාථා කියලා සාකච්ඡා කරලා මැරෙන්නේ කොහොමද? ජීවිතේ වටිනාකම ගැන මම කියන්නම්. කියා දීලා මේක වන්දනමාන කරන්න බෝධිහාමුදුරුවන්ට අත තියලා වඳින්න වැඳලා තමන් ඔය නරක චේතනව අතහැරලා. ඒක අතහැරියා. ඊට පස්සේ තා වැඳිලා හදලා කතා කරන යන්න. පෙරේදත් කෙනෙක් ගෑවුන ළමයි මැරෙන්න යනවා. අවුරුදු 23යි. දැන් මැරෙන්න යන්න යෝනකම අම්මා තාත්තත් එක්කත් ඇවිල්ලා කියනවා. ඉතින් යාටත් ඒ විදිහට කියනවා මම මැරෙන්නේ ජීවිතේ වටිනාකම තේරුණා. ඔය මරණය විතරක් නෙවෙයි තවත් ඔය ඇත්තන්ට ලොකු ප්‍රශ්න ආපුවාම ඒක විසඳ ගන්න ක්‍රමයක් නැතුව යනවා. ඒ නිසා ඔන්න දැන් ඊගාවට තවත් ක්‍රමයක් මම කල්පනා කරලා යෙදුවා ඒ ක්‍රමයක් සාර්ථකයි. මොකක්ද? අර බෝධිගම බලන්න. ඒකේ හදලා තියෙනවා එක්තරා පිත්තලෙන් හදපු දර්ශනයක් තියෙනවා. උඩ බෝධියකුත් කියලා තියෙනවා. ඔය නිකන් නෙමෙයි ඔක තියෙන යටින් ගහලා තියෙනවා සෙත්තේර බෝසමුදුගේ පිහිටල බියවා. දැන් මේ බෝධින් හාමුදුරුවන්ගේ පිහිට ලබා ගන්නේ කොහොමද? ලබා ගන්න ක්‍රමය තමයි ඇවිදිලා බෝධියේ පිළිබඳව කල්පනා කරලා ඊගාවට බුදුහාමුදුරන්ගේ බුදු ගුණ සිහිපත් කරලා ඔය කට්ටිය ඒ බුදුහාමුදුරන්ට වතුර පෑන් දෙම්බුවක් ගෙනල්ලා අතන ඉන්නවා ආරක්ෂකයෙක් පිළිමයක් හදලා තියෙනවනේ අතේ තියාගෙන තියෙනවා මුට්ටියක් ඒ මුට්ටියට
අර බුදු ගුණ කියලා වක් කරන්නේ එකයි. හතක් ඕනේ එකක්. වක් කරලා ඊගාවට එතනින් මෙතෙන්ට එන්න. මෙතෙන්ට ආවට පස්සේ මේ බුදු ගුණ ඇතුළත් කරලා බුදු බෝධියට ගිහිල්ලා බෝධියට වඳින්න අපහසු යත ගන්න. ඊගාවට හිතගෙන එතෙන්ට බෝධියට වඳිනවා කියන සංකල්පය ඇති කරගෙන සිතුවිල්ල ඇති කරගෙන නලල තියනවා අර නිර්මාණය කරලා තියෙන ඒ පිත්තල බඳුනේ. ඊගාවට තමන්ගේ දුක් හඳුනනවා කියන්නේ. කියලා ඉවරලා හිතේ සෙත ලබන්න. ඊගාවට මානසික තත්ත්වය වෙනස් වෙනවා. මානස වෙනස් වෙලා ඊගාවට ඒකේ ලැබෙන ගුණය ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඊගාවට එතනින් ඉවර වෙන්නේ නැහැ. මෙහා පැත්තේ මේ පහනක් තියන්න තියෙනවා. එතනත් පහනක් පත්තු කරන්න. ඊගාවට හඳුන් කූරකුත් පත්තු කරලා තුන්වරක් ප්‍රදක්ෂිනා කරලා පිටත් වෙලා යනවා. මානසික සුවය ලබන්න පුළුවන්. හැබැයි පන්සිල් පද හරියට තමන් විසින්ම කියලා ඒ වැඩසටහන පටන් ගන්න ඕනේ. ඉතින් මේ වැදගත් දවසේදී අපි මේ ක්‍රියාවලියත් අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන ඕනෑම දෙයක් තමන්ට අපි හිතමු විභාගයට කියලා විභාගයට පාඩම් කරනවා මතක හිටින්නේ විභාගෙ හරි මම විභාගයෙන් සමත් වෙන්න මට උදව් කරන්න මට පිළිහිට වෙන්න එච්චරයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේ ආර්ථික දුෂ්කරතාවයන් ඒ වගේ හැම පැත්තකින්ම කරන ක්‍රමයක් තියෙනවා. ඒක පෙරයක් දෙකක් කරපුවාම ඔකට්ටියට ඒන් ප්‍රතිඵල ලබන්නට පුළුවන් වෙනවා. දැන් ඉතින් ඒ කටයුත්තක් සිහිපත් කරමින් අලුත් හැඟීම් ඇති කරගෙන ඔබ සියලු දෙනා මේ පින්කමට සහභාගී වුණා. ඒ වගේම අපි බොහොම සන්තෝෂයෙන් මේ පින සිද්ධ කරගත්තා. දැන් මේ පොත් සකස් කරගෙන ඉන්නවා ඒ දන් දෙන්න නේද? ඉතින් ඔකට පෙළියට ඇවිදලා ඒ පොත් ටික ගෙනාවේ දෙන්න. මේ සියලු කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට වාසනාවන්ත ජීවිතයක් ලැබේවා. උතුම් අමා මහ නිවනට මඟ පෑදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය මහා සංඝරත්නය ලොකු හාමුදුරුවන් වහන්සේ වන්දනා කරන මොහොත ඔය ළමයි කෑ ගහන්න එපා දෙමාපියෝ නිහඬ කරගන්න. ඔය තව සද්ද එනවා.